අයිබෝන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් ලාන්සර් වලට ආදරය කරන ආස කරන ඔයාලා වෙනුවෙන් කිව්ව විදියටම මං හිතන්නේ දින ගණනාවක් පොඩ්ඩක් පරක් වුණා මං හිතන්නේ පැවතිච්ච අධික වර්ෂාවත් හේතුවෙන්. ඉතින් ඔන්න අදත් ගෙනල්ලා තියෙනවා අංක 1 චීස් කෑල්ලක්. අංක 1 සුපිරිම සුපිරි ක්‍රස්ටෝන 2007 GLX කාර් රථයක්. ඉතින් අපි අදත් ගිහිල්ලා බලමු මෙන්න මේ කාර් එක මොන වගේ කන්ඩිෂන් එකකද මොනවද මේකේ රෙකෝඩ්ස් තියෙන්නේ කියලා. අපි ගිහිල්ලා බලමු. ඉතින් හැමදාම වගේ අතිසුපිරි තත්ත්වයේ වාහන නිරන්තරයෙන්ම ඔබට අරගෙන එන කොට්ටාව දුමින්ද මෝටර්ස් වෙතින් අද අපි ඔයාලට අරගෙන ආපු වාහනේ පැහැදිලිව බලා ගන්න පුළුවන් ජපානයේ ගහපු කැටලොග් 3ම තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ රෙකෝඩ්ස් තියෙන වාහන තමයි අපි ඔයාලා වෙනුවෙන් නිරන්තරයෙන්ම රැගෙන එන්නේ. ඉතින් මේ අතුරුනුත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ Mitsubishi Lancer එකට හම්බෙන සර්විස් බුක් එක. ඒකේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඔයාලට පේන්නන්නම් මම 2007 9 වෙනි මාසේ 19 වෙනිදා තමයි මේ කාර් එක යුනයිටඩ් මෝටර්ස් එකට පළවෙනි වතාවට සර්විස් එකට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ කැම් එකට පේනවා ඇති ෆයිල් එකක් අපි ඉස්සරහම තියලා තියෙනවා. මෙහෙම වාහන ලංකාවේ තියෙනවද කියලා ගොඩක් වෙලාවට මගෙන් පාරිභෝගිකයින් අහලා තියෙනවා. ඉතින් එහෙම වාහන තමයි නිරන්තරයෙන්ම අපි හැමදාම ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මේ ෆයිල් එක බැලුවාම අවුරුදු 19ක රෙකෝඩ් සියල්ලම ඊටාම පැහැදිලිව තියෙනවා. සුවිශේෂී කාරණාවම තමයි මේ වාහනේ මේ තියෙන රෙකෝඩ් සියල්ලම යුනයිටඩ් මෝටර්ස් සතුයි. ඉතින් A to Z අවුරුදු 19ම යුනයිටඩ් මෝටර්ස් එකෙන් තමයි මේ කාර් එක මේන්ටේන් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි තවත් කාරණාවක් මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. මොකද්ද මේ? බැලු බැල්මට චූටි පොතක්. ඉතින් මේ පොතේ බැලුවාම සඳහන් වෙලා තියෙනවා 2007 9 වෙනි මාසේ 22 තමයි මේ කාර් එකට පළවෙනි වතාවට පෙට්‍රල් ගහන්නේ. ලංකාවට මේ කාර් එක ගෙනාවට පස්සේ මං හිතන්නේ ඒ දවස්වල නම් පෙට්‍රල් ලීටරේ 117යි. ඉතින් ඇත්තටම මෙහෙම වාහන ලංකාවේ තියෙනවද කියලා මටත් විශ්වාස කරන්න අමාරු හිතුණා. මේ රෙකෝඩ්ස් ටික දැක්කම 2007 9 වෙනි මාසේ 22 ඉඳලා 2026 3 වෙනි මාසේ 30 වෙනකන්. ඒ කියන්නේ මගේ අතට කාර් එක පත් වෙනකන්